මිතුරනි අද සයන්ස් වොච් වැඩසටහනේ මගේ මාතෘකාව ගුරුත්වය ශ්‍රී ලංකාව සහ ඊලෝන් මස්ක්. මිතුරනි ඔබ අහගෙන දින්නේ ගුරුත්වය ශ්‍රී ලංකාව සහ ඊලෝන් මස්ක්. ඔබ කල්පනා කරයි මොකද්ද මේ මාතෘකාව? හරියට නිකන් ටකරන් සීනිබෝල සහ සමාජ මාධ්‍ය වගේ කිසිම එකිනෙකට සම්බන්ධයක් නැති කාරණා තුනක් මාතෘකාවට ගෙනල්ලා කියලා. නමුත් මිතුරනි ගුරුත්වය එහෙමත් නැත්නම් ගුරුත්වාකර්ෂණය ශ්‍රී ලංකාව සහ ඊලෝන් මස්ක් අතර අපූර්ව සම්බන්ධයක් තියෙනවා. අන්න ඒක ගැන තමයි අද මම කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මිතුරනි ඔබ දන්නවද ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටලා තියෙන්නේ ගුරුත්ව අගාධයක් තුල කියලා. ඒ කියන්නේ ග්‍රැවිටි හෝල් එකක් ඇතුලේ කියලා. ඔබ දන්නවද මේ කලාපයේ මුහුදු මට්ටම තියෙන්නට ඕන උසට වඩා මීටර් 100ක් පල්ලෙහායින් තියෙන්නේ කියලා. ඒ වගේම තමයි ඔබ දන්නවද මුහුදු මට්ටමේදී ලෝකයේ අඩුම ගුරුත්වය පෙන්වන ස්ථානයේ තියෙන්නේ ලංකාවේ දකුණු කෙළවරේ. ඒ වගේම තමයි මේ කාරණාව නිසා ඊලෝන් මස්ක්ට ලෝකේ ඉන්න ලොකුම ධනවතාට ලංකාව පිළිබඳ ප්‍රේමයක් පහළ වී තිබෙන බව ඔබ දන්නවද? මෙන්න මේ කාරණා ටික තමයි අද සයන්ස් වොච් එකෙන් මම කතා කරන්නේ. මිතුරනි මේ සියල්ලටම කලින් අපි කතා කරමු මොකක්ද ගුරුත්වය කියලා කියන්නේ. එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණය කියලා කියන්නේ මොකක්ද? මිතුරනි අපේ පැරැන්නෝ කිව්වා ගුරුත්වාකර්ෂණය කියන්නේ මොකක්ද කියලා. ඔබ දන්නවනේ ඊටාම් ප්‍රසිද්ධ කියවන උඩ පැන්නොත් බිම වැටේ. මේ කියන්නේ ගුරුත්වාකර්ෂණය. යම් කිසි කෙනෙක් උඩ පැන්නොත් නැවත වරක් පොළොව මතට පතිත වෙනවා. ඒ වගේම තමයි හිතන්න රබර් බෝලයක් උඩට දැම්ම කියලා මේක උඩට ගිහිල්ලා එක නිමේෂයකදී ඉහළට යන ප්‍රවේගය නිශ්චල වෙලා බිඳුව වෙලා නැවත පොළොව මතට ඇදගෙන වැටෙනවා. ගුරුත්වාකර්ෂණය නොතිබුණොත් මිතුරනි අපි හැම කෙනෙක්ම මෙන්න මේ විදිහට උඩ ගිය බබා බවට පත් වෙනවා. ඔබට මතකනේ මේ පොත සිමිල් නැන්දාගේ උඩ ගිය බබා අපි හැම කෙනෙක්ම කියවලා තියෙනවා. මේ කතන්දරයේදී මිතුරනි මොකක්ද සිද්ධ වෙන්නේ? මේ බබා කෑම කන්නේ නැහැ. කෑම කන්නේ නැති නිසා දැන් බබෙක් කියලා කියන්නේ හරි ක්‍රියාශීලී කෙනෙක්නේ. මෙයාගේ දෛනික ශක්තිය අවශ්‍යතාව ආහාරයෙන් සපිරෙන්නේ නැහැ. ඒ නිසා ඔය මේදය වැය වෙලා තමයි මේ බබාට ශක්තිය වැය වෙන්නේ. ඒ නිසා බබාගේ ශරීරයේ ස්කන්ධ එන්න අඩු වෙනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට තද හුලම් පාරක් ආපු වෙලාවක ගුරුත්වාකර්ෂණයෙන් පොළොවට දක්වන ආකර්ෂණය මැඩගෙන මේ බබාව උඩට අරගෙන යනවා. මිතුරනේ මේකනේ සිද්ධ වෙන්නේ උඩ ගිය බබා එකේ. මොකද ඔය ගුරුත්වාකර්ෂණ කතා නැති වුණාට ඊට පස්සේ වලාකුළු තියෙන දිහාට ගිහිල්ලා යන්තම් වැස්සක් පැහැලා ඇඳුම් ටික තෙතබරි වුණාට පස්සේ තමයි නැවත ගුරුත්වාකර්ෂණයට අහු වෙලා සිමිල් නැන්දාගේ උඩ ගිය බබා බිමට ලෑන්ඩ් කරන්නේ. මෙන්න මේ කාරණේ අපිට ඉස්සරළම කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි මහා විද්‍යාඥ අයිසැක් නිව්ටන්. 1600 ගණන් වල. මිතුරනේ දන්නවනේ අර අයිසැක් නිව්ටන්ගේ ඔළුවට ඇපල් ගෙඩියක් වැටිච්ච කතාව. හරිද? ඒකත් ලස්සන කතාවක්. සමහරව කියනවා ඔළුවටම වැටුන්නේ නැහැ කියලා. නමුත් මිතුරනි මෙන්න මේක තමයි ඇපල් ගහ. හරිද? මේ තියෙන්නේ මේ මුල් ඇපල් ගහෙන් ලියලපු තව ඊළඟ ඇපල් ගහ 1820 ගණන් වල. ඒ විතරක් නෙවෙයි මිතුරනි. මෙන්න මේ සිතිය මේ තියෙන ආකාරයට ලෝකයේ පුරාම අයිසැක් නිව්ටන්ගේ ඇපල් ගහේ මී මුණුබුරෝ මේ විදිහට රෝපණය කරලා තියෙනවා. කොහොම හරි නිව්ටන් තමයි කියන්නේ ගුරුත්වාකර්ෂණය කියන්නේ බලයක් කියලා. අයින්ස්ටයින් කියන්නේ වෙන කතාවක්. අපි ඒක පස්සේ කතා කරමු. නිව්ටන් කියනවා අපි හැම කෙනෙක් මේ කියන්නේ දැන් අපි හිතමු අපිට යම්කිසි ස්කන්ධයක් අපේ තියෙනවා නම් ස්කන්ධයක් සහිත වස්තු දෙකක් එකිනෙකට ආකර්ෂණය වෙනවා. මේ වස්තු දෙක අතර තියෙන දුර ලං වෙන්න ආකර්ෂණ බලය වැඩි වෙනවා. මේක තමයි පොළව සහ අපි අතර සිද්ධ වෙන්නේ. පොළවේ ස්කන්ධය අතිශය විශාල නිසා අපි මොකද වෙන්නේ? අපි මේ ගුරුත්වාකර්ෂණ බලයට අහු වෙලා පාවෙලා උඩ ගිය බබ්බු වෙන්නේ නැතුව මේ පොළොව මත ඉන්නවා. මිතුරනේ මේ ගුරුත්වාකර්ෂණ බලය එන්නේ මෙන්න මේක බලන්න. මෙන්න මේ රූප සටහන මේක තමයි පෘථිවියේ අපිට වුණා කියන්න පුළුවන් ඇතුළත ව්‍යුහය. එහෙම නැත්නම් හරස්කඩක් කියලා කියමුකෝ. දැන් මේකේ මුලින්ම තියෙන්නේ එළියෙන් තියෙන්නේ මේ අපි හිටගෙන ඉන්න කබොල. ඊට යටින් තියෙනවා ප්‍රාවරණය. ප්‍රාවරණයට යටින් තියෙනවා කෝ එක. එහෙමත් නැත්නම් හරය. ඒක අපි පිටත හරය ඇතුළත හරය කියලා අපි මේක බෙදනවා. මේ පෘථිවිය අභ්‍යන්තරයේ තියෙන ඝනත්වයෙන් වැඩි ද්‍රව්‍ය නිසා පෘථිවි අභ්‍යන්තරයට පෘථිවි කේන්ද්‍රයට හැම වෙලාවෙම ඉහළ තියෙන වස්තු ආකර්ෂණය කිරීමක් තියෙනවා.
මේකෙන් තමයි මේ ගුරුත්වාකර්ෂණ බලය පහළ වෙන්නේ. මිතුරනි මේ හඳ අපේ පොළොව වටේ යන්නෙත් මේ සංසිද්ධිය හින්දම තමයි. පොළවේ ගුරුත්වාකර්ෂණයට හඳ නතු වෙලා මේ පැත්තට ආකර්ෂණයක් තියෙනවා. හැබැයි පොළොව වටේ හඳ කැරකෙන නිසා කේන්ද්‍රාපසාරී බලයෙන් තුලනය වෙලා නිශ්චිත කක්ෂයක හඳ පොළොව වටේට ගමන් කරනවා. ඒ විතරක් නෙවෙයි සූර්යග්‍රහ මණ්ඩලයේ ග්‍රහයෝ සේරම ඉර වටේ යන්නේ මේ ගුරුත්වාකර්ෂණ සංසිද්ධිය නිසා තමයි. එතකොට නිව්ටන්ගේ විදිහට මොකක් හරි වස්තුවක් උඩ දැම්මහම මේක නැවත වරක් පල්ලෙහාට එන්නේ ගුරුත්වාකර්ෂණය නිසා. මේක අපි මනින්නේ තප්පරයට මීටර් වලින්. අපි සාමාන්‍යයෙන් ගණන් හදනකොට කියනවා තප්පරයට මීටර් 10යි ගුරුත්වාකර්ෂණය කියලා. ඒ කියන්නේ උඩ දාපු වස්තුවක් හැම තප්පරයක් ඇතුළතදීම තමන්ගේ වේගය මීටර් 10කින් වැඩි කරගනිමින් පොළව කරා වේගයෙන් නැදිනවා. මේක තමයි ගුරුත්වාකර්ෂණය අපි මනින ආකාරය. හැබැයි මිතුරනේ මහා විද්‍යාඥ අයින්ස්ටයින් ගුරුත්වාකර්ෂණය පිළිබඳව දරන්නේ නිව්ටන්ට වඩා වෙනස් අදහසක්. ඔහු කියනවා ඔහුගේ සාපේක්ෂතාවාදයේදී ගුරුත්වාකර්ෂණය එකහෙලා බලයක් ලෙස හඳුන්වන්න බෑ. ඔහු වෙන විදිහ අදහසක් ගේනවා. ඔහු කියනවා ස්කන්ධය සහ ශක්තිය විසින් කාලාවකාශයේ වක්‍රතාවක් නිර්මාණය කරනවා. දැන් අපි දන්නවනේ කාලයේ සහ අවකාශය. දැන් අපි ජීවත් වෙන කාලය තමයි 21 වෙනි සියවස. 2025 අවුරුද්ද 21 වෙනි සියවසේ 3 වෙනි දශකය. මේ විදිහට අපි ජීවත් වෙන කාලය. අපි ජීවත් වෙන අවකාශය ගත්තොත් දැන් මම ඉන්නේ මෙතන මේ අවකාශයේ. ඔබ ඉන්නේ සමහර විට කුරුණෑගල වෙන්න පුළුවන්, නුවර වෙන්න පුළුවන්, ඕස්ට්‍රේලියාවේ වෙන්න පුළුවන්, නවසීලන්තේ වෙන්න පුළුවන්. ඒක තමයි අවකාශය. මේ දෙක අපිට පේන්නේ එකිනෙකින් වෙන් වෙච්ච ස්වායත්ත මේ පරාමිතීන් දෙකක් විදිහට. හැබැයි මේ එකිනෙකට ස්වායත්තයි වගේ පේන මේ රාශි දෙක එකතු වෙලා කාලාවකාශය කියලා අලුත් පරාමිතියක් නිර්මාණය කරනවා. ස්කන්ධය සහ ශක්තිය විසින් මේ කාලාවකාශයේ වක්‍රතාවක් මෙන්න මේ ආකාරයට නිර්මාණය කරනවා. උදාහරණයක් විදිහට ග්‍රහයන් ඒ වගේම තමයි තාරකා වගේ ස්කන්ධයෙන් වැඩි වස්තුන් විසින් කාලාවකාශයේ විශාල වක්‍රතාවන් නිර්මාණය කරනවා. උදාහරණයක් විදිහට මිතුරුනේ මෙහෙම හිතන්න. රෙද්දක් හොඳට තදට ඇදලා අල්ලගෙන ඉන්නවා හතර පැත්තෙන්. මේක උඩ විශාල යකඩ බෝලයක් තියෙනවා. තිබ්බ ගමන් මැද වක්‍රතාවක් ඇති වෙනවානේ. අපි පොඩි ජිල් බෝලයක් අරගෙන මේ වක්‍ර වෙලා තියෙන රෙද්ද මෙහෙම අපි මේ කැරකෙන්න හැරියොත් මොකද වෙන්නේ? මේක කැරකිලා ඒ වක්‍රය හරහා අර විශාල වස්තුව වෙතට එනවා. යම් හේයකින් මේක ඒ වක්‍රතාව මැඩගන්නට පුළුවන් විදිහේ ප්‍රමාණවත් බලයකින් කැරකෙනවා නම් ඒ කේන්ද්‍රාපසාරී බලය නිසා මේක තුලණය වෙලා එක්තරා කක්ෂයක මේ විශාල වස්තුව වටා පරිභ්‍රමණය වෙනවා. හඳ පොළොව වටේ යන්නේ, ඒ වගේම තමයි ග්‍රහයන් සූර්යයා වටේ යන්නේ මෙන්න මේ විදිහට කියලා ඒ න්‍යායේදී විස්තර කෙරෙනවා. දැන් මේ කොයි ආකාරයට විස්තර වුණත් මිතුරනි පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අපි කියනවා තප්පරයට මීටර් 9.8යි කියලා. දැන් මිතුරනි මේ පෘථිවිය මත ගුරුත්වාකර්ෂණය තැනින් තැනට වෙනස් වෙනවා. එතකොට දැන් හරි ප්‍රශ්නයක් එනවනේ. ගුරුත්වාකර්ෂණය කියලා කියන්නේ පොළව මත තියෙන වස්තුන් මත පෘථිවි අභ්‍යන්තරයේ පෘථිවි මධ්‍ය මගින් ඇති කරන ආකර්ෂණ බලයනේ. මේක කොහොමද තැනින් තැනට වෙනස් වෙන්නේ? වෙනස් වෙන්නේ මෙන්න මේක නිසා. දැන් අපි හිතාගෙන ඉන්නේ පෘථිවිය කියන්නේ මෙන්න මේ වගේ හරි ලස්සන ජිල් බෝලේ වගේ තියෙන ලස්සන හරි පරිපූර්ණ රවුම් බෝලයක් කියලා. හැබැයි මිතුරුනි පෘථිවිය කියලා කියන්නේ එහෙම පරිපූර්ණ රවුම් ගෝලයක් නෙවෙයි. මේක හරියට ඉදිවිච්ච අර්ථාපල්ලලයක් වගේ මෙන්න මේ විදිහට. මේක ද්‍රව ප්‍රදේශවලදී තැලිලා තියෙන්නේ නිරක්ෂයේදී එහෙම නැත්නම් සමකය ප්‍රදේශයේ ඉදිමිලා තියෙන්නේ. මේක සිද්ධ වෙන්නේ මිතුරනි ඔබ දන්නවා පෘථිවිය Tamanගේම අක්ෂය වටා මෙන්න මේ ආකාරයට භ්‍රමණය වෙනවා. මෙහෙම භ්‍රමණය වෙමින් තමයි මේ සූර්යයා වටේ පෘථිවිය ගමන් කරන්නේ. මෙහෙම Tamanගේ අක්ෂය වටේ භ්‍රමණය වෙනකොට මොකද වෙන්නේ? පෘථිවිය මත තිබෙන වස්තුන් මත කේන්ද්‍රාපසාරී බලයක් ඇති වෙනවා. ඒ කියන්නේ දැන් මේක කැරගෙනකොට මේක උඩ කූඹියෙක් හිටියොත් මේ කූඹියා එළියට විසිවෙන්න බලනවා. කේන්ද්‍රයෙන් ඉවතට අපසරණය වීමේ බලයක් ඇති වෙනවා. මිතුරනි මේ කේන්ද්‍රාපසාරී බලය මේ කැරකෙන අක්ෂය වන මේවා යන්නේ ද්‍රවය හරහානේ යන්නේ. කැරකෙන අක්ෂය ද්‍රවයේදී බිඳුවයි කේන්ද්‍රාපසාරී බලය. හැබැයි මේ කේන්ද්‍රාපසාරී බලය සමකය ආසන්නයේදී උපරිම වෙනවා.
මෙහි ප්‍රතිඵලයක් හැටියට ඒවා නිකන් අර එළියට මෙහෙම තල්ලු වෙන්නනේ බලන්නේ. සමකයේදී එළියට තල්ලු වෙන්න බලන්නේ. ඒ නිසා පොඩ්ඩක් සමකය ආසන්නයේදී පෘථිවිය ඉදිමෙනවා. මිතුරනි මේක තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ රූප සටහනේ. අපි දන්නවානේ අරය කියලා කියන එක වෘත්තයක හරි ගෝලයක හරි මධ්‍ය ලක්ෂයේ ඉඳලා පරිධියට අපි අඳිනවා ඉරක්. මේකටනේ අරය කියන්නේ. පෘථිවියේ ද්‍රවයට මේ වගේ ඉරක් ඇන්දොත් ඒ පෘථිවියේ ද්‍රවීය අරය කිලෝමීටර් 6357යි. හැබැයි අපි පෘථිවි මධ්‍යයේ ඉඳලා මෙන්න මේ ආකාරයට සමකයට ඉරක් ඇන්දොත් සමකාසන්න අරය එහෙමත් නැත්නම් නිරක්ෂීය අරය 6378යි කිලෝමීටර්. ඒ කියන්නේ මිතුරනි මේ දෙක අතර කිලෝමීටර් 21ක වෙනසක් තියෙනවා. කිලෝමීටර් 21ක් කියලා කියන්නේ කොළඹ ඉඳලා වත්තලට තියෙන දුර වගේ. එහෙමත් නැත්නම් කොළඹ ඉඳන් කැස්බෑවට තියෙන දුර වගේ. මේ වෙන්නේ කේන්ද්‍රාපසාරී බලය නිසා සමකයේදී එල්ලියට ඇදීමක් සිද්ධ වෙනවා පෘථිවි පෘෂ්ඨය. මිතුරනි මේකේ ප්‍රතිඵලය තමයි පෘථිවියේ සමකයේදී ගුරුත්ව බලය ටිකක් සාපේක්ෂව අඩු වෙනවා. ද්‍රවයට දැනෙන ගුරුත්ව බලයට වඩා සමකයේදී තව කිලෝමීටර් 21ක් එළියට යනවනේ. එළියට ගියාම දැනෙන ගුරුත්ව බලය ඊටාම සියුම් ලෙස පොඩි අඩුවීමක් තිබෙනවා. එතකොට මිතුරනි පෘථිවිය මත තියෙන වස්තුවක් අපි ගත්තම ඒක මත ගුරුත්වාකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. අපි සාමාන්‍යයෙන් ගණන් හදනකොට කියනවානේ තප්පරයට මීටර් 10යි කියලා. මේක වටයලා කියන්නේ. මේකේ නියමාගය තමයි 9.807. තප්පරයට මීටර් 9.807. මේක තමයි පෘථිවියේ සාමාන්‍ය ගුරුත්ව අගය මුහුදු මට්ටමේදී. හැබැයි උත්තර ධ්‍රවයට ගියාම මේක පොඩ්ඩක් වැඩි. තප්පරයට මීටර් 9.83යි. ඒ කියන්නේ සාමාන්‍ය පෘථිවියේ ගුරුත්ව අගයට වඩා 0.2.3ක් තප්පරයට මීටර් උත්තර ධ්‍රවයේදී ගුරුත්වයේ චුට්ටක් වැඩි. දක්ෂිණ ධ්‍රවයත් අනික් ප්‍රදේශවලට වඩා වැඩි වුණාට ඒකේ උන්නතාංශයේ වැඩිවීමත් ඒ වගේම තමයි අයිස් තට්ටුව ටිකක් උසින් වැඩිවීමත් නිසා උත්තර ධ්‍රවයට වඩා එහි ගුරුත්වය පොඩ්ඩක් අඩුයි. එතකොට මිතුරනි මම අර ඉස්සෙල්ලා කිව්වනේ සමකයේදී ගුරුත්වය ටිකක් අඩුයි කියලා. මොකද මේක ටිකක් ඉදිමිලානේ තියෙන්නේ. සමකයේදී ගුරුත්වාගය තප්පරයට මීටර් 9.78යි. පෘථිවියේ ඇවරේජ් එක 9.8.7 වෙනකොට සමකයේදී 9.78යි. ඒ කියන්නේ සාමාන්‍ය අගයට වඩා සමකයේදී ගුරුත්වය 0.02.7කින් අඩු වෙනවා තප්පරයට මීටර්. මිතුරනි එවරස්ට් කන්ද මේක හරිම ඉන්ටරෙස්ටිං. මොකද එවරස්ට් කන්දේ උස අඩි 29000යි. 29032යි. ඒ කියන්නේ පෘථිවි මධ්‍යයේ ඉඳන් සෑහෙන උසකින් තමයි එවරස්ට් කන්ද තියෙන්නේ. එවරස්ට් කන්ද මතට නැග්ගට පස්සේ ටෙන්සිං නෝර්ගේම නැග්ගනේ, එඩ්මන්ඩ් හිලරි නැග්ගනේ. එවරස්ට් කන්ද මතට නැග්ගට පස්සේ ඒ පුද්ගලයා මත ක්‍රියාත්මක වන ගුරුත්ව බලය 9.76යි. ඒ කියන්නේ සමකයේදී ක්‍රියාත්මක වන ගුරුත්ව බලයටත් වැඩිය අඩුයි. හැබැයි මිතුරනි ඔබ දන්නවද මගේ මාතෘකාව ගුරුත්වයේ ශ්‍රී ලංකාව සහ ඊලෝන් මස්ක්. එවරස්ට් කන්දටත් වඩා ගුරුත්වය අඩු ලෝකයේ මුහුදු මට්ටමේ ගුරුත්වය අඩුම ස්ථානයේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ. මෙන්න මේක තමයි අද මට කතා කරන්නට ඕන. ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේදී ගුරුත්වය 9.76යි. එවරස්ට් කන්දේදී ගුරුත්වය 9.76යි. එතකොට එවරස්ට් කන්දට වඩා අපේ ලංකාවේ දකුණු කෙළවරේ ගුරුත්වය තප්පරයට මීටර් 0.004කින් අඩුයි. ඒ වගේම තමයි ගෝලීය සාමාන්‍ය ගුරුත්ව අගයට වඩා තප්පරයට මීටර් 0.05කින් අඩුයි. ඒ වගේම තමයි සමකයේ ගුරුත්වාගයට වඩා 0.02කින් අඩුයි. මේ ලෝකයේ ගුරුත්වය අඩුම තැන තමයි ලංකාවේ දකුණු ටිප් එක. එහෙමත් නැත්නම් සදර්න් ටිප් ඔෆ් ශ්‍රී ලංකා. හැබැයි මිතුරනි මේ ලංකාවේ දකුණු කෙළවර වගේම ඊට සමාන ගුරුත්වයක් තියෙන තව තැනක් ලෝකේ තියෙනවා. පේරුවල නෙවාඩෝ හුවාස්කරෑන් කියන මෙන්න මේ ප්‍රදේශය. මේක පිහිටලා තියෙන්නේ ඇන්ඩීස් කඳුකරේ අඩි 22000ක් විතර උඩින්. මේකෙත් ගුරුත්වය අඩු වෙන්න හේතුව මම අර ඉස්සලා කිව්වා වගේ සමකාසන්නේ අර කේන්ද්‍රාපසාරී බලයත් එක්ක පෘථිවිය ඉදිමෙනකොට ඇතිවෙන ගුරුත්ව අඩුවීම. හැබැයි ඒ වුණාට පොදුවේ ශ්‍රී ලංකාව සහ මේ කලාපය තමයි ලෝකයේ ගුරුත්වය අඩුම ප්‍රදේශයේ හැටියට පිළිගන්නේ.
සහ මුහුදු මට්ටමේදී ගුරුත්වය අඩුම වෙන්නේ ලංකාවේ දකුණු පළාතේ. මොකද්ද මේකට හේතුව? මේකට ලස්සන පුරාවෘත්තයක් නම් තියෙනවා. ඔබ දන්නවනේ ගාල්ලේ තියෙනවනේ රූමස්සල කන්ද. දැන් රූමස්සල කන්ද පිළිබඳ තියෙනවනේ රාවණා පුරාවෘත්තයක්. රාම රාවණා යුද්ධෙදී ලක්ෂමණ කුමාරයා තුවාල වෙනවා රාමගේ සොහොයුරා. එතකොට හනුමන්ත ගිහිල්ලා හිමාලයෙන් කොටසක් අරගෙන එනවා. ඒක ලස්සන කතාවක් කියන්නේ හනුමන්තට බෙහෙතේ නම කියනවා. හිමාලයට ගියාට පස්සේ හනුමන්තට මතක නැහැ මොකන්ද අප්පර කියපු බෙහෙත මොකන්ද මේකේ නම. හනුමන්තට අමතක වෙනවා. දැන් කාලේ නම් කෝල්ලයක් දීලා ආගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ටක් ගාලා නිකන් චක කරන පැලෑටියේ ෆොටෝ එකක් ගත්තා WhatsApp කළා මේකද පැලේ කියලා ඇහුවා. ඒව මොකුත් නැහනේ. හනුමන්ත මොකද කරන්නේ? හිමාලයෙන් කෑල්ලක් අරගෙන ලංකාවට එනවා. මේකෙන් කැල්ලක් කඩා වැටෙනවා ගාල්ලේ. ඒක තමයි රූමස්සල කියන්නේ. අමුතුම පරිසර පද්ධතියක්. කියන්නේ මුහුදු වෙරළේ තියෙන කන්දක්. ශාක සත්ව ප්‍රජාව අමුතුයි, පරිසර පද්ධතිය අමුතුයි. මේක තමයි ගුරුත්ව වෙනසට හේතුව කියලා සමහරු කියනවා. නෑ මිතුරනි, මේක පැහැදිලි කරන්න පුළුවන් විද්‍යාත්මකව, භූ විද්‍යාත්මකව. මිතුරනි, මේ රූප සටහනේ පේන ආකාරයට ලංකාව පිහිටලා තියෙන්නේ ඉන්දියන් සාගරයේ ගුරුත්ව අගාධයක. ග්‍රැවිටි හෝල් එකක. මේ ග්‍රැවිටි හෝල් එක මේ රූපේ පේනවා වගේ ගිහිල්ලා ඉන්දියාවේ දකුණු කෙළවර ටච් කරනවා. දකුණු කෙළවරෙන් පටන් ගත්තට පස්සේ ලංකාවත් ඇතුළත්ව වර්ග කිලෝමීටර මිලියන 3ක ගුරුත්ව සිදුරක ගුරුත්ව අගාධයක තමයි ලංකාව පිහිටලා තියෙන්නේ. මේ ගුරුත්ව අගාධයේ කේන්ද්‍රයට ගොඩක් කිට්ටුයි ලංකාවේ දකුණු කොන. මිතුරනි, මෙන්න මේක නිසා තමයි ලංකාවේ දකුණු ප්‍රදේශයේ ගුරුත්වය අඩු වෙලා තියෙන්නේ. දැන් මොකද මේ ඉන්දියන් සාගරයේ මේ වගේ මේ ගුරුත්ව සිදුරක් තියෙන්නේ? අනිත් මේකේ ලස්සන කාරණාව, මෙහෙ මුහුදු මට්ටම තියෙන්න ඕන උසට වඩා මීටර් 100ක් පල්ලෙහායින් තමයි මුහුදු මට්ටම තියෙන්නේ. ඔබ ඩවුන් සවුත් ගිහිල්ලා නානකොට, පොල්හේනේ නානකොට, ඊට පස්සේ ගාල්ලේ නානකොට, වැලිගම නානකොට ඔබට හිතුනද මුහුදු මට්ටම තියෙන්න ඕන ප්‍රමාණයට වඩා මීටර් 100ක් යටින් නාන්නේ කියලා? මිතුරනේ, ඒක නිකන් මෙහෙම ඇවිල්ලා ටක් ගාලා කඩාගෙන වැටෙන්නේ නැහැ. නමුත් මේ ප්‍රදේශයේ යම් වක්‍රතාවක්, යම් වතුර ජල මට්ටමේ අඩුවක් තියෙනවා. මේක සිද්ධ වෙන්නේ හරි ලස්සන දෙයක් නිසා. මිතුරනි, මීට අවුරුදු මිලියන 150කට 140කට විතර ඉස්සර වෙලා මේ මහද්වීප ඔක්කොම හැදිලා තිබ්බේ නැහැ. එක ගොඩබිමක් තිබුණේ. මේකට කියන්නේ ගොන්ඩ්වානා ලන්තය කියලා. මේ ගොන්ඩ්වානා ලන්තය පස්සේ කෑලි වලට කැඩිලා මහද්වීප නිර්මාණය වෙනවා, ආසියාව නිර්මාණය වෙනවා. හැබැයි ඉන්දියාව තිබ්බේ නැහැ. ඉන්දියාව මීට අවුරුදු මිලියන 100කට විතර කලින් ප්‍රධාන ගොඩබිමෙන් කැඩිලා වෙන් වෙනවා. කැඩිලා වෙන් වෙනවා විතරක් නෙවෙයි, මේක ටික උතුරු දිශාවට චලනය වෙන්න පටන් ගන්නවා. චලනය වෙන්නේ ආසියාව පැත්තට. එතකොට ආසියාව සහ ඉන්දියානු මහද්වීපික තැටිය අතර මුහුදක් නිර්මාණය වෙනවා, ටීතස් මුහුද කියලා. එහෙම නැත්නම් ටෙතස් මුහුද කියලා කියන්නේ. මේක අවුරුදු මිලියන ගාණක් තිස්සේ ඇවිල්ලා මීට අවුරුදු මිලියන 20කට විතර කලින් මෙන්න මේ ආකාරයට ප්‍රධාන ආසියානු ගොඩබිමට ඉන්දියාව දැන් තියෙනා වගේ සම්බන්ධ වෙනවා. නිකන් දූපත් කෑල්ලක් විදියට මීට අවුරුදු 7000කට විතර කලින් වෙන් වුණා කියලා කියන්නේ අපිත් මෙතන ඉන්නවා. දැන් මිතුරනේ, ඔබ දන්නවනේ ඔය ටෙක්ටොනික් ප්ලේට්ස් කියලා තියෙනවා. මෙන්න මේ ආකාරයට ටෙක්ටොනික් ප්ලේට් කියන්නේ බූතැටිනේ. බූතැටි වර්ග දෙකක් තියෙනවා. එක බූතැටියක් තමයි මහද්වීපික බූතැටි. ඒවයින් තමයි මේ ගොඩබිම් හදන්නේ. ඒවා ඇවිල්ලා ඊටාම ඝනකමින් වැඩි, හැබැයි ඝනත්වයෙන් අඩුයි. ඊට පස්සේ මුහුදු පතුල හදන්නේ ඕෂනික් ප්ලේට්ස් කියලා තියෙනවා. නැත්නම් සාගරික තලය කියලා තියෙනවා. ඒවා ඝනත්වයෙන් වැඩි, හැබැයි ඝනකමින් අඩුයි. මෙන්න මේ රූපයේ පේන විදිහට ඉන්දියානු මහද්වීපික තැටිය ඇවිල්ලා සවි වෙනකොට ආසියාවට එතන තියෙන සාගරික තැටිය අර මහද්වීපික තැටිය යටින් ලිස්සලා යනවා. ගිහිල්ලා ඒක පෘථිවියේ අපි කතා කරානේ ප්‍රාවරණය ගැන. ප්‍රාවරණය ඇතුළට යනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට ඝනත්වය වැඩිනේ. ඝනත්වයෙන් වැඩි ද්‍රව්‍ය ඇතුළට යනකොට ඝනත්වයෙන් අඩු ද්‍රව්‍ය මතු පිටට පැමිණෙනවා. දැන් මේක සිද්ධ වෙන්න දැන් ඉන්දියාව ගිහිල්ලා සම්බන්ධ වෙනවා ආසියාවට. අපිත් නිකන් පිටිපස්සෙන් ගිහිල්ලා දැන් ඉන්නවා. ලංකාවට පිටිපස්සෙන් තමයි මේ සීන් එක සිද්ධ වෙන්නේ. ලංකාවට පිටිපස්සෙන් ඝනත්වයෙන් අඩු ද්‍රව්‍ය ඉහළට එනවා. මිතුරනි, ඝනත්වය අඩු නම් ගුරුත්වාකර්ෂණය අඩුයි. හරිද? අපේ ඝනත්වය වැඩි නම්, කියන්නේ ස්කන්ධ ප්‍රමාණය වැඩි නම් ඝනත්වය වැඩි, ඝනත්වය වැඩි නම් ගුරුත්වාකර්ෂණය වැඩි. මේ ටෙක්ටොනික් ප්ලේට්ස් වල ක්‍රියාකාරීත්වය නිසා ඝනත්වයෙන් අඩු ද්‍රව්‍ය ඉහළට එනකොට මේ ලංකාව පිහිටා තිබෙන කලාපයේ ගුරුත්ව සිදුරක්, එහෙමත් නැත්නම් ගුරුත්වාඝාතයක් නිර්මාණය වෙනවා.
මේක අවුරුදු මිලියන ගානකින් වෙනස් වෙලා යයි. හැබැයි දැන් මේ මොහොතේ අපි ඉන්නේ මේ ගුරුත්ව අගාධය ඇතුලේ. ලෝකයේ අඩුම ගුරුත්වයේ තියෙන ප්‍රදේශය ලංකාවේ දකුණු ප්‍රදේශයේ වෙන්නේ මෙන්න මේක නිසා. මිතුරනි, දැම්මට කියන්න යම් කිසි පුද්ගලයෙක් එහෙමත් නැත්නම් ආයතනයක් ලංකාවේ දකුණු කොනේ සිට රොකට්ටුවක් ගුවන්ගත කරනවා. එහෙමත් නැත්නම් චන්ද්‍රිකාවක් ගුවන්ගත කරනවා. මොකක්ද තත්ත්වය? ලංකාව කොහොමත් පිහිටලා තියෙන්නේ සමකාසන්නේ උත්තරාර්ධගෝලයේ සමකයට ඉතාම ආසන්නයේ තියෙන. දැන් අපි කතා කළා සමකය ආසන්නයේදී ගුරුත්ව බලය අඩුයි. ඒ කියන්නේ යමක් පොළවේ කේන්ද්‍රයේ වෙත අදින ගුරුත්වාකර්ෂණ බලය අඩුයි. අඩුයි විතරක් නෙවෙයි, ලංකාවේ දකුණු කෙළවරේ මේක අතිශයින්ම අඩුයි. අපි ඉන්නේ ගුරුත්ව සිදුරක නිසා. ඒ වගේම තමයි අර ඉස්සෙල්ලා අපි කතා වුණා වගේ පෘථිවිය තමා වටා භ්‍රමණය වෙනකොට නිර්මාණය වන කේන්ද්‍රාපසාරී බලය සමකයේදී උපරිමයි. හරිද? ද්‍රවයේදී වගේ නෙවෙයි, සමකයේදී උපරිමයි. පෘථිවිය මත තිබෙන යම් වස්තුවක් ඉවතට විසිවී යාමේ බලපෑම වැඩිම සමකයේදී. හිතන්න ඔතන ගෙනල්ලා තියෙනවා චන්ද්‍රිකාවක්. ගෙනල්ලා තියෙනකොට මේක කොහොමත් කැරකෙනවනේ. කේන්ද්‍රාපසාරී බලයෙන් නිකම්ම තල්ලුවක් දෙනවා පෘථිවියෙන් ඉවතට විසි වෙලා යන්න. ෆ්‍රී පුෂ් එකක් දෙනවා. ඒ මදිවට ගුරුත්වයත් අඩුයි. යම් කිසි යානාවක් පෘථිවියෙන් ඉවතට යන්නට නම් ඒ යානාව මත ක්‍රියාත්මක වන ගුරුත්වාකර්ෂණයට වැඩි බලයක් ඒ යානය මගින් නිපදවිය යුතුයි. මෙතන ගුරුත්වයත් අඩුයි, කේන්ද්‍රාපසාරී බලයත් වැඩි. මිතුරනි, එහෙමනම් රොකට් යවන්න, සැටලයිට් යවන්න හොඳම තැනක් තමයි ලංකාවේ දකුණ. ඒ කියන්නේ දකුණු තීරුව. දැන් උදාහරණයක් විදිහට ගන්නකො කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ෆ්ලොරිඩාවල. දැන් මෙතනදී පෘථිවියේ භ්‍රමණ වේගය ගත්තොත් පැයට කිලෝමීටර් 1470යි. හැබැයි සමකයේ ආසන්නයට මේ අපේ රටවල් ආසන්නයට එනකොට මේක තව කිලෝමීටර් 200කින් වැඩි වෙනවා. පැයට කිලෝමීටර් 1670ක් බවට පත් වෙනවා. අර මං ඉස්සල්ලා කියපු ෆ්‍රී පුෂ් එක මේක වැඩියෙන් කැරකෙනකොට වැඩියෙන් ඉවතට වේගෙන් තල්ලු වෙනවා. මිතුරනි, මෙන්න මේක තමයි මගේ මාතෘකාවේ අවසාන කොටස. ඊලොන් මස්ක්ට විශාල ප්‍රේමයක් ශ්‍රී ලංකාව ගැන පහළ වෙන්නේ මෙන්න මේක නිසා. ඔබ දන්නවා ඔහු විශාල චන්ද්‍රිකා ප්‍රමාණයක් කක්ෂගත කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔහු ලංකාවට එනවා. ඔහුගේ ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව මම දන්නේ නැහැ කවද්ද එන්නේ කියලා. දැන් ඇත්තටම ඔහු එන්න හිටියේ ගිය මාසේ. නමුත් අපේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත් සමග සාකච්ඡා අවසන් වෙලා නැහැ. යම් යම් ගැටලු निराකරණය කරගන්න තියෙන බව තමයි වාර්තා වෙන්නේ. කොහොම හරි බොහෝ දුරට ඔහුගේ අන්තර්ජාල සේවාව ලංකාවට ලැබෙනවා. මම දන්නේ නැහැ මිල දරා ගන්න පුළුවන් වෙයිද කියලා. හැබැයි ඒ විතරක් නෙවෙයි, ඊලොන් මස්ක් තමන්ගේ කැමැත්ත පළ කරලා තියෙනවා. එහෙම නැත්නම් තමන්ගේ උනන්දුව පළ කරලා තියෙනවා තමන්ගේ මෙහෙයුම් ලංකාවේ දකුණු පළාතේ ස්ථාපනය කරන්න. ඒ කියන්නේ දැනට ඔහු ඇමරිකාවේ මේ දියත් කරන රොකට් ඔක්කොම මෙහෙ ගෙනල්ලා මේ ලොන්ච් කරනවා කියන එක නෙවෙයි. නමුත් දකුණු පළාත පිළිබඳ එහෙමත් නැත්නම් මේ දකුණු තීරුව පිළිබඳ ඔහුගේ උනන්දුව ඔහු පළ කරලා තියෙන බවට ප්‍රවෘත්ති වාර්තා පළ වෙලා තියෙනවා. මිතුරනි, එහෙම වුණොත් අපිට කියන්න පුළුවන් නුදුරු අනාගතයේදී දකුණු කොනේ නුබහි නැහැ ඊලොන් මස්ක් මල්ලියේ කියන. ඒ කියන්නේ ඔහු ඉතා විශාල චන්ද්‍රිකා ප්‍රමාණයක් කක්ෂගත කරපු කෙනෙක්. දැන් ඔබ හිතන්න, ගුරුත්වාකර්ෂණ බලය අඩු නම්, කේන්ද්‍රාපසාරී බලය වැඩි නම් යම් සුළු හෝ ඉන්ධන ඉතිරියකුත් සිද්ධ වෙනවා. ලොකු ඉන්ධන ප්‍රමාණයක් යන්නෙත් නැහැ. කියන්නේ යනවා, නමුත් සුළු ඉන්ධන ඉතිරියක් තියෙනවා. මේක දීර්ඝකාලීනව චන්ද්‍රිකා අපි ගුවන්ගත කරනවා නම් මේ ඉන්ධන ඉතිරියත් විශාල ඉතිරියක් බවට පත් වෙනවා. සතෙන් සතේ රුපියල් එකතු වෙනවා. මිතුරනි, මේක තමයි ඊලොන් මස්ක්ට ලංකාව පිළිබඳ තියෙන උනන්දු. එතකොට ඉන්දියානු සාගරයේ ගුරුත්ව අගාධයක තිබෙන ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර ලෝකයේ තියෙන ගුරුත්වය අඩුම ප්‍රදේශවලින් එකක්. ඇත්ත වශයෙන්ම ගුරුත්වය අඩුම ප්‍රදේශය විතරක් නෙවෙයි මිත්‍රවරුනි, මේක මහා ඉන්දියානු සාගරයට මුහුණ දාලා තියෙන්නේ. අපේ දකුණු ප්‍රදේශයේ. දැන් ෆ්ලොරිඩාව ගත්තත් අනිත් ඒවා ගත්තත් ජනාකීර්ණ ප්‍රදේශ. හැබැයි මේ අනන්ත ඉන්දියානු සාගරය ඉස්සරහින් තියෙන්නේ. මෙතන ගුරුත්වය අඩුයි, කේන්ද්‍රාපසාරී බලය වැඩි. එහෙමනම් රොකට් යවන්න, සැටලයිට් යවන්න තියෙන හොඳම භූමියක්. කල්පනා කරන්න මෙහෙම, ලංකාව ලෝකයට කියනවා ආයෝජකයන්ට අපි ඉඩ දෙනවා ස්පේස් සෙන්ටර් එකක් මෙතන මේ ස්ථාපනය කරන්න අපේ දකුණු කෙළවරේ. එතකොට ඕනම කෙනෙකුට ඇවිල්ලා තමන්ගේ සැටලයිට් මෙතනින් යවන්න පුළුවන්. විශාල අභ්‍යවකාශ ආර්ථිකයක් නිර්මාණය වෙනවා. මේක තමයි මිතුරනි ගුරුත්වය ශ්‍රී ලංකාව
සහ ඊලෝන් මස්ක් අතර තියෙන සම්බන්ධය. එසේනම් අද සයන්ස් වොච් වැඩසටහන අවසానයි. මිතුරනි ඔබට සුබ සතියක්. අලුත් වීඩියෝස් ගැන අප්ඩේට්ස් දැනගන්න විදුසර YouTube channel එක subscribe කරන්න. notification වලට bell icon එක click කරන්න.